කොහොමද මගේ යාළුවනේ ඔන්න මම ට්‍රේනින් එකකට යන ගමන් දැන් ඉන්නේ ගිනිගත් කියන ටවුන් එකේ. එතකොට ගිනිගත් කියන ඉඳලා මම යන්නේ මඩකලපුවට. මඩකලපුවට යන්න පටන් ගන්න තියෙන්නේ උදේ 6ට. දැන් මම මේ බස් හෝල්ට් එකට යන ගමන් ඊට පස්සේ අපි පිටත් වෙනවා මඩකලපුව යන්න. ඔයාලා දන්නවනේ ඉතින් මඩකලපුව යනව නම් ඇත්තටම ළඟම තියෙන්නේ නුවරට ගිහින් යන එක. හැබැයි අපි යන්නේ නුවර එළියට ගිහිල්ලා ඒක ඉතින් සංවිධායක කමිටුවේ තීරණයක්. අපි නුවර එළියේදී තමයි කෑම ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම යන්නේ හැටන් එකට. හැටන් එකට ගිහිල්ලා තමයි නුවර එළියට යන්නේ. මොකද හැටන් එකේනොත් අපේ තව බස් එකක කට්ටියක් ඉන්නවා මේ ට්‍රේනින් එකට සහභාගී වෙන. බලන්නකො මේ පරිසරය හරිම ලස්සනයි. ඇත්තටම ඇස් දෙකට කිසිම අමාරුවක් නැතුව බලාගෙන යන්න පුළුවන් පරිසරයක් කියන එක නුවර එළියේ තියෙන වැදගත්ම දෙයක් විදිහට තමයි මම දකින්නේ. දැන් අපි හැටන් නගර සීමාවට ඇවිල්ලා ඉන්නේ. අපි හැටන් එකට ගිහිල්ලා ඊට පස්සේ එතනින් නුවර එළියට හැරෙනවා මල්ලියප්පු හන්දියේදී. දැන් අපි මල්ලියප්පු හන්දියට කිට්ටු කරලා තමයි ඉන්නේ. ඇත්තටම නගර සීමාව බලද්දී පරිසරය නම් හරිම ලස්සනයි. හැබැයි අපේම කට්ටිය යන ගමන් වාරේ යන ගමන් ප්ලාස්ටික් බෝතල් පොලිතීන් මේ පරිසරයේ තැන් තැන්වල දාලා තියෙනවා. ඒක නිසා මේ තියෙන සුන්දරත්වය අනාගතය දක්වාම ජීවිත කියන්න නම් බෑ. මොකද ඒ තරම් විනාශයක් අපේ ජීවිතේ කරන්න නැත්නම් මේ නුවර එළියට සංචාරය දෙන පිරිසක් ඉන්න පිරිසක් පරිසරයට ලොකු හානියක් කරනවා. ඒක ඔයාලට පේනවා නුවර එළියට යන මඟතොට කොහොමද පරිසරය දියුණු කරලා දැක්කම ලස්සන පරිසරයක් නිකවිඳ සිංදු එහෙම කියාගෙන ඔන්න අපේ නුවර එළියට ළඟා වෙමින් ඉන්නවා. නුවර එළියේදී තමයි අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්නෙ. මේ අපි ගිගිරි වැව පරීක්ෂයට මෙතනදී අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන කොත්මලේ පැත්තෙන් මඩකලපුව යන්න තමයි සූදානම. ඇත්තටම මේ පරිසරය වෙනස්. එක පරිසර සීමාවකින් තව පරිසර සීමාවකට යන එක මාරම අත්දැකීමක්. සීතල කඳුකරෙන් මිදිලා මෙන්න අපි තවත් පරිසරයකට පරිසර වෙනසකට ලං වුණා. මැත්තටම මං හරියටම දන්නේ නැහැ දැන් මං කොහෙද ඉන්නේ කියලා. දැන් නම් අපිට අර වගේ උස් කඳු සීතල පරිසරය නෑ. ඔයාලට පේනවා ඇති ඒක කොච්චර ලොකු වෙනසකට ලක් වුණාද කියලා. ඇත්තටම අපි දැන් කෙලින්ම යන්නේ මඩකලපුව ආසන්නයේ තියෙන සර්වෝදය මධ්‍යස්ථානෙට. එතනින් ලන්ච් එක අරගෙන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ පාසිකුඩා යන්න. අපි පාසිකුඩා වෙල්ල තීරයට එද්දී 6යි කාලයි. ඇත්තටම අපිට වතුරට බැහැලා ඉන්න හම්බුනේ පැය කාලයි. එතකොට පාසිකුඩා වෙල්ල තීරයේ තුල අපිට රැඳී ඉන්න පුළුවන්. හැබැයි බීච් එකට බැහැලා ඉන්න දෙන්නේ නැහැ. 6:00 පස්සේ 6:00 පස්සේ සියලු දෙනාටම ගොඩට එන්න වෙනවා. ඒක නිසා දන්නේ නැති අයට කියන්නේ.
පරක්කු වෙලා නම් යන්න එපා. 6:00මාරෙන් පස්සේ බීච් එකේ නාන්න එහෙම අපිට හම්බෙන්නේ නැහැ. 6:00මාරෙන් පස්සේ කොට ගේනවා. එන්න වෙනවා. ඒ කියන්නේ අපි ඊට පහුවෙන්දත් ගියා පාසිකුඩා බීච් එකට. මොකද අපිට එදා ඉන්න බැරි වෙච්ච නිසා ඊට පහුවෙන්දා අපි පැයක් දෙකක් ඉඳලා තමයි අපි ආපසු ගමන ගම්රට බලා එන්න පිටත් උනේ. ඇත්තටම අපි ලංකාවේ හිටියට අපි අපේ රටේම නොදකපු තැන් ගොඩක් තියෙනවා. ලස්සන තැන් ගොඩක් තියෙනවා. මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා මේ වගේ ලස්සන තැන් බලන්න යන්න හැමෝටම වාසනාව ලැබෙන්න කියලා. හැමෝටම අවස්ථාව ලැබෙන්න කියලා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලට සුබ දවසක්.